සර්පයෙකුගේ ගෙල නිවැරදිව අල්ලාගත්තොත් බියක් නැහැ. දහමත් එලෙසමයි මිතුරේ නුවණින් හැදෑරුවොත් සැනසීමයි සැනසීමක්මයි ඒකාන්ත සැනසීමක්මයි. වලිගෙන් ඇල්ලුව කලට සර්පයා හැරී ඇවිත් දෂ්ට කරයි ඒ ධර්මතාවයයි. අරුත නිවැරදිව වටහාගත් සිතට ධර්මය සැමදා ලෝකයයි ඒ ධර්මතාවයයි. ප්‍රඥාවෙන් ගලපාගත් කලට ජීවිතයට නිතිසෙත සලසයි දහම. සැබෑ අරුත මතුවීම තුලින් සිත් සතන් නිවියයි නිවියයි. සැබෑ ලෙසින් වටහාගත් කල සදහම් වාදෙට නොව දිවියටයි වටින්නේ. දුකින් එතෙර වී යන්ටයි බුදුමඟ පෙන්වූයේ බුදුමඟ පෙන්වූයේ. සැබෑ ලෙසින් වටහාගත් කල සදහම් නිවී පහන් වී යයි සිත සිසිල සදා. සිත නිවී සුවය ලබමු මෙත් කරුණා නුවණ සමග. බුදුමඟ පිය නඟමු බුදුමඟ පිය නඟමු. ගඟෙන් එතෙර වන්නට අපි පහුරක් තනා ගනිමු. එතෙර වූ පසු සැහැල්ලුවෙන් ඉදිරියට පිය නඟමු. උපකාර කල පහුරටත් කෘතවේදීව සමුදෙමු. බැඳීම හැර දමා සිතින් නිදහසේ සුවසේ මඟ වඩමු. ඇලීමක් නැති සිතක් තුල සැබෑ සතුට පිපෙන්නේ. කුල් උපමාව සිහි කරමින් සැහැල්ලුවෙන් දිවි ගෙවෙන්නේ. මගේ නොවේ යයි දකිමින් රූපය ඇතුළු හැම දෙයම බැඳීම් ලිහෙන ඒ මොහොතේ නිවනේ සුවය දැනේ. කිසිම දෘෂ්ටියක නොඇලී යකාව දකින්නට හුරු වෙමු. ධර්මයේ අරුත දිවියට එක්කොට නිති අපි සතුටු වෙමු. සැබෑ විමුක්තිය සොයමින් නිවන් මඟට පිය නඟමු. මෙත් කරුණා නුවණැස සමගින් අඳුරු ලොවට ආලෝකෙ වෙමු. දහමත් එලෙසින්ම මිතුරේ නුවණින් හැදෑරුවොත් සැනසීමයි සදා සැනසීමයි.